ඔන්න ඉතින් මචංලා අදත් ඉතින් නිකන් ඉන්නේ හොරන මාළු කඩේ පැත්තේ ගියා. මාළු කඩේ ගිහිල්ලා කාෆ්ලා ජෝඩු දෙකක් ගත්තා. ආයේ මාළු කෑම ගත්තා. බයික් එකේ එදලා තියෙන්නේ ඒකෙන්ද ඔයගොල්ලන්ට පෙන්නන්න යනමාරුයි. ගෙදර ගිහිල්ලා අපි මේ මාළු දෙන්නා ටැංකියට දාමු. ඔන්න ඉතින් කොල්ලනේ මේ ඉන්නේ ගෙනාව මාළු ටික. කාෆ්ලා ජෝඩු දෙකක් ඉන්නවා. කහ පාට ජෝඩුවයි ආයි සුදු පාට ජෝඩුවයි තමයි ගෙනාවේ. කොහමද මගේ ෆොන්ට් එකේ කාෆ්ලා ඉන්නවා. තව ගුගලයිට් මාළු ජෝඩුවක් ඉන්නවා. ටැංකියේ වතුර නම් පොඩ්ඩක් කොළ පාට වෙලා තියෙන්නේ. ඉන්න පෙන්නන්න. ඉන්නේ කාෆ්ලා ටික. මාළු ටික දාලා තියමු. ටැංකියේ වතුරයි මේ බෑග් එකේ වතුර එක සමාන වෙන්න ටිකක් වෙලා දාලා තියන්න ඕනේ මෙහෙම. වතුරේ පායි තියන්න ඕනේ. අලුත් යාළු ගන්න පරණ කට්ටියත් එන උඩට. ඕලන්න පේනවනේ. බලන්න අර ජෝඩුවත් ඉන්නවනේ හරි දැක්කනේ තාරාව ජෝඩුවයි. මුන් දෙන්න කිසි අවුලක් නැහැ. දවසට බිත්තරේ ගානේ දානවා. හරි ඉතින් පැය භාගයක් විතර අපි දැන් වතුරට දාලා තිබ්බ අලුතෙන් ගෙන මාළු ගෙනාපු උරේ. දැන් ඉතින් උෂ්ණත්වය එක සමාන වෙලා තියෙන්නේ. අපි මේගොල්ලන්ව ටැංකියට දාගමු. ඉතින් මේ ගෙනාපු කාෆ්ලා නිකන් කාෆ්ලා මේ වේල් ටේල් කාෆ්ලා. ඉතින් අර මං කිව්වේ අර වීඩියෝ එකක් දැම්මේ හොරන ලොකු මාළු කඩේ කියලා වීඩියෝ එක. එන්නේ කඩෙන් තමයි ගෙනාවේ. වේල් ටේල් කාෆ්ලා ජෝඩුවක් රුපියල් 250ක් තමයි උනේ. මාළු ටික ඒගොල්ලන්ට දානවා විතරයි බලන්න පුළුවන්. මාළු පීනනවා බලන්න වෙන්නේ නැහැ. මේ මාළු පේන්නේ කොළ පාටයි වතුර ඒගොල්ලන්ට පේන්නේ නැති. මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් ගේන්නම්. මේක අස් කරන වීඩියෝ එකක්. දැන් මාළු ටික දාගමු. ෆිල්ටර් සිස්ටම් එක මමයි හදාගත්තේ. මේක අඩි 7ක් දිගයි. අඩි 5ක් උසයි. අපි මෙයාලට මාළු කෑම ටික දාලා බලමු. දැන් අපි බය වෙලා වගේ ගතියකුත් තියෙනවා. මාළු කෑම කන්න ඒත් දන්නේ නැහැ. අපි දාලා බලමු. අපේ චණ්ඩියගේ වැඩ තමයි ඉතින් ඔය. මාළු ටික එන්නේ නැති ලයින් එකක් තියෙන්නේ. හරි ඔන්න කාෆ්ලා සෙට් එක. එයානේ. ඒ ටැංකියේ ඉඳපු කට්ටිය තමයි උඩට එන්නේ. අනේ අලුතෙන් දාපු කට්ටිය බයයි ඉන්නේ තාම. ඒගොල්ලෝ යට වෙලා ඇති. මේත් එක මම ඔයගොල්ලන්ට මගේ අනිත් ටැංකි ටිකත් පෙන්නන්න. බලන්නකෝ. මේක අස් කරන වීඩියෝ එක මම වෙනම දාන්න. මේකේ කාෆ්ලා ඉන්නවා ගොඩක්. දැන් එන්නේ එළියට.
මේ තියෙන මගේ තවත් පොකුණක්. මේක ඉන්නේ ගප්පි තමයි ඉන්නේ නම්. ඔය තියෙන ඉතින් කැම් එක වතුර ඇතුළට දාලා, ඒ කියන්නේ මල් ටැංකිය ඇතුළට දාලා තමයි ඔය වීඩියෝ එක කරන් තියෙන්නේ. අනිත් ටැංකිය වලත් මම වීඩියෝ ගත්තා වතුර යටට කැම් එක දාලා. ඉතින් බලන්නකෝ දිගටම වීඩියෝ එක. මේ තියෙන්නේ මගේ තවත් මවුල් ටැංකියක්. මේක ඉතින් ගෝල් පිච් ජෝඩුවයි ඒන්ජල් ජෝඩුවයි තමයි ඉන්නේ. ඒන්ජල් ජෝඩුවෙන් දැන් ඉන්නේ එක්කෙනයි. එක්කෙනෙක් නම් මැරුණා. මේ තියෙන ඉතින් මගේ තවත් මවුල් ටැංකියක්. ඉතින් මේක තියෙන්නේ මං නිදාගන්න කාමරේ. ඉතින් රෑට එහෙම නිදිය ගන්නකොට මේ මාරු දිහා බලන් ඉන්නකොට හොඳට නිින්ද යනවා. බොරු කියන්න ඕනේ නෑනේ. ඉතින් මේකේ ඉන්නේ ටයිගර් බාබ්ලයි රෝසි බාබ්ලයි තමයි. ලස්සනයි මගේ සෙටප් එක. ඔතන ප්ලාස්ටික් ගසුයි ඇත්ත ගසුයි දෙකම තියෙනවා. ඉන්නෝ මේක ඇතුළෙත් මම වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලන්ට දාන්න. කැම් එක දැම්මට පස්සේ මාළු ටික නම් හැංගුණා. මාළු කැම ටිකක් දාලා ගෙන්න ගන්න එනවා කැම් එක ගාවට. මොකද දැන් මාළු කැම ටිකක් දාන්න. ඔන්න දැක්කනේ මාළු කැම දැම්මම සෙට් එකම ආවා ඉස්සරහට. මේ වගේ මාළු රංචුවක් කරන සුපිරියනේ. ඔයගොල්ලෝ හදලා බලන්න මේ වගේ සෙට් එකක් දාලා සුපිරි ලස්සනයි. ඉතින් අදත් මෙන්න මේ විදිහටයි වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් ආයි මේ වගේ ඊට වඩා අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලෝ ගාවට එන්න. ගිහිල්ලා එන්න.